වීඩියෝ එකේදී කතා කරන්නේ කාබනික රසායනයේ එන අම්ල ක්ලෝරයිඩ ගැන. ඒතර අම්ල ක්ලෝරයිඩ කියන්නේ මොනවද? අම්ල ක්ලෝරයිඩ කියන්නේ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න අවස්ථාව. ඒ වගේම කාබොක්සිලික් අම්ල සහ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා තමයි පෙන්වන්නේ. ඒතර අපි බලමු කොහොමද ඒගොල්ලෝ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පෙන්වන්නේ කියලා. හරි මම ඊට කලින් ඔයගලන්ට පෙන්නන්නම් මේ කාබොක්සිලික් අම්ල සහ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න අවස්ථා කොහොමද එන්නේ කියලා. දැන් අපි මේ වගේ සංයෝගයක් ගත්තාම RCOZ. හරිද? මේ Z කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ මේ කාබොක්සිලික් අම්ලවල සහ ඒගොල්ලන්ගෙන් එන ව්‍යුත්පන්න වල. ඒතර මේ Z කාණ්ඩය OH කාණ්ඩයක් වුණොත් ඒක මොකද්ද? කාබොක්සිලික් අම්ලයක්. දැන් මේක වෙනුවට OH ආවොත් ඒක අපි කාබොක්සිලික් අම්ලයක්. හරි? Z වෙනුවට Cl ආවොත් ඒ කියන්නේ මේ විදියට ඒව තමයි අම්ල ක්ලෝරයිඩ. ඊළඟට Z වෙනුවට OR කාණ්ඩයක් ආවොත් ඒක එස්ටරයක් වෙනවා. Z වෙනුවට NH2 කාණ්ඩයක් ආවොත් ඒක ඒමයිඩයක් වෙනවා. ඒතර ඒ විදියට තමයි ව්‍යුත්පන්න අවස්ථා හැදෙන්නේ කාබොක්සිලික් අම්ල වල. හරි? එතකොට මම ඉස්සලත් කිව්වා අම්ල ක්ලෝරයිඩ පෙන්වන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. හරි. අපි බලමු කොහොමද ඒගොල්ලෝ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පෙන්වන්නේ කියලා යාන්ත්‍රණයක් ඇසුරෙන්. එතකොට මම මේ යාන්ත්‍රණය කරන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවට. ජලීය අම්ල ක්ලෝරයිඩ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග කරන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය තමයි දැන් පෙන්වන්නේ. හරි අම්ල ක්ලෝරයිඩ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. හරි. එතකොට දැන් මෙතනදි වෙන්නේ මේ කාබනයිල් කාබන් ඉන්නවනේ. මේ කාබනයිල් කාබන්ට නියුක්ලියෝෆිලික ප්‍රහාරයක් ඇති වෙනවා. කවුද එතකොට මේ OH- නියුක්ලියෝෆයිලයක් විදියට මේ කාබනයිල් කාබන්ට නියුක්ලියෝෆිලික ප්‍රහාරයක් එල්ල කරන. එතකොට මේ O එකට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය යනවා. ඒතර මේවා අර OH- එක කාබන්ට මේ එකතු වෙනවා. මේ Oට මේ ඉලෙක්ට්‍රෝන යුගලයක් යනවා. ඒතර මෙහෙම යන එකකින් චතුස්තලීය අතරමැදියක් හැදෙනවා. හරි. ඒක තමයි වෙන ප්‍රථම පියවර. ඊළඟට මේ ඕගෙන් ඔක්සිජන්ගෙන් ඉලෙක්ට්‍රෝන යුගලයක් ආයි මේ කාබන් ඔක්සිජන් බන්ධනයට තවත් බන්ධනයක් එනවා. හරි? ඒ කියන්නේ ආයි මේ විදිහට කාබනයිල් බන්ධනයක් හැදෙනවා. Cl මොකද වෙන්නේ? Cl විදියට අයින් වෙනවා. එතකොට ෆයිනලි අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ සංයෝගය. හරි? එතකොට Cl අයින් වෙනවා. OH මෙතනට එනවා. ඒතර ඇත්තටම මොකක්ද උනේ? Cl වෙනුවට මේ Cl වෙනුවට OH ආපු එක උනේ. ඒකයි අපි කියන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කියලා. අනිත් එක OH- කියන්නේ නියුක්ලියෝෆයිලයක් නේ. ඒතර ඒක ඇවිල්ලා මේ Cl වෙනුවට එතනට ආදේශ වුණ එක තමයි වුනේ. හරි. ඒතර මේ යාන්ත්‍රණය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි යමු ප්‍රතික්‍රියා වලට. මෙතන ඇත්තටම පෙන්නලා තියෙන්නේ අම්ල ක්ලෝරයිඩ වල ඔක්කොම ප්‍රතික්‍රියාවල සාරාංශය. ඒතර අම්ල ක්ලෝරයිඩ හදාගන්න විදිය සහ අම්ල ක්ලෝරයිඩ පෙන්වන ප්‍රතික්‍රියා. ඒ දෙකම මේ chart එකේ තියෙනවා. හරි අපි බලමු දැන් එක. හරි. දැන් අම්ල ක්ලෝරයිඩ අපිට හදාගන්න පුළුවන් කාබොක්සිලික් අම්ල PCl5 එක ප්‍රතික්‍රියා කරාම RCOCl ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ OH වෙනුවට Cl එනවා. හරි. PBr3 එක අපි ප්‍රතික්‍රියා කරොත් අපිට Cl වෙනුවට Br ගන්න පුළුවන්. හරි. එතකොට මේවා ඔක්කොම අම්ල හේලයිඩ්. අපිට හදාගන්න පුළුවන්. PCl5 හරි PBr3 හරි කාබොක්සිලික් අම්ල එක ප්‍රතික්‍රියා කරාම අපිට මේ විදියට අම්ල හේලයිඩ් හදාගන්න පුළුවන්. හරි. ඒතර මේ අපි දැන් මෙතන තියෙන අම්ල ක්ලෝරයිඩයක්
අම්ල ක්ලෝරයිඩෙත් එක්ක අපි බලමු මේගොල්ලෝ පෙන්වන ප්‍රතික්‍රියා. එතකොට අපි පළවෙනියට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කරන ප්‍රතික්‍රියාව. එතකොට මොකද වෙන්නේ? ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම Cl වෙනුවට OH එන එක තමයි වෙන්නේ. එතකොට දැන් මුලින්ම මේක කාබොක්සිලික් අම්ලයක් විදිහට හැදිලා. එතන වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණොත් ඒක O- සෝඩියම් ප්ලස් වෙනවා. ඒ කියන්නේ මේ OH එක O- සෝඩියම් ප්ලස් වෙනවා. තවත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණා. ඊළඟට H2O සමග ප්‍රතික්‍රියා කිරීමෙන් කාබොක්සිලික් අම්ලයක් හදා ගන්න පුළුවන්. ඒතර අපිට කාබොක්සිලික් අම්ලයකින් ඉවර කරගන්න ඕන නම් H2O එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒතර OH වලින් නවතිනවනේ. දැන් අපි ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණොත් ඒක O- සෝඩියම් ප්ලස් වෙනකන් යනවා. අම්ල ක්ලෝරයිඩ් අපිට පුළුවන් මේ එතනෝල් එක්ක ප්‍රතික්‍රියා කරලා හරි අපිට ඇල්කොහොලයක් සමග ප්‍රතික්‍රියා කරලා අපිට එස්ටරයක් හදාගන්න පුළුවන්. ඊළඟට අම්ල ක්ලෝරයිඩ් මේ කවුද මේ ඉන්නේ ෆීනෝල් නේ. ෆීනෝල් එක ප්‍රතික්‍රියා කරන එකකින් අපිට ෆීනයිල් එස්ටරයක් හදාගන්න පුළුවන්. ඊළඟට ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව. ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවෙන් අපිට ප්‍රාථමික එමයිඩයක් හදාගන්න පුළුවන්. එතකොට අපිට ද්විතීයික එමයිඩයක් හදාගන්න නම් අපි ප්‍රාථමික එමයිනයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. හරිද? මේ RNH2. ප්‍රාථමික එමයිනයක් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට ද්විතීයික එමයිඩයක් හදාගන්න පුළුවන්. ඊළඟට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග මොනවද පෙන්වන්නේ? ඔක්සි හරණ ප්‍රතික්‍රියා. හරි එතකොට අපිට හදාගන්න පුළුවන් එතනින් ප්‍රාථමික ඇල්කොහොලයක්. ඒතර අම්ල ක්ලෝරයිඩ් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පළවෙනියට ඊළඟ දෙවෙනියට H+H2O එක ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට ප්‍රාථමික ඇල්කොහොලයක් හදාගන්න පුළුවන්. ඊළඟට ග්‍රීනාඩ් එක්ක හරි ග්‍රීනාඩ් එක්ක අපිට තෘතීයික ඇල්කොහොලයක් හදාගන්න පුළුවන්. මේ R ඩෑෂ් එක දෙපාරක් හරි අම්ල ක්ලෝරයිඩ් එක්ක එක දෙපාරක් යනවනේ. ඒතර මේ විදිහට තමයි අපිට තෘතීයික ඇල්කොහොලයක් හදාගන්න පුළුවන්. ඒතර මේ අම්ල ක්ලෝරයිඩ් මේ විදිහට තමයි මේ හැදෙන්නේ තෘතීයික ඇල්කොහොලය. හරි R-MgX එක්ක මුලින්ම කීටෝන් එකක් හැදිලා තවත් ග්‍රීනාඩ් ප්‍රතික්‍රියාවක තියෙන එකෙන් මොකද වෙන්නේ? OMGX හැදිලා ඊළඟට H+H2O ඉඳිද්දී OMGX එක OH කාණ්ඩයක් වෙනවා. හරි ඊළඟට මෙන්න මේ ප්‍රතික්‍රියාවත් වැදගත්. බෙන්සීන් මොකද වෙන්නේ? CH3COCl ඒ කියන්නේ අම්ල ක්ලෝරයිඩ් සහ නිර්ජලීය AlCl3 සමග ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට ඒසයිල් බෙන්සීන් හදාගන්න පුළුවන්. හරි ඊළඟට මේක CH3 එක බෙන්සීන් තියෙනවා. ඒතර මේක අපි H+KMnO4 සමග ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට බෙන්සෝයික් අම්ලය හදාගන්න පුළුවන්. හරි ඒ කියන්නේ මේ CH3 කාණ්ඩය මොකද වෙන්නේ? කාබොක්සිලික් කාණ්ඩයක් වෙන එක වෙන්නේ නේ COOH එන. ඊට පස්සේ එතනින් අපිට PCl5 එක ප්‍රතික්‍රියා කරවීමෙන් මොකද COCl නේ අම්ල ක්ලෝරයිඩයක් හදාගන්න පුළුවන්. හරි හරි මම හිතුවා මේ දේ පොඩ්ඩක් කියන්න ඕගලන්ට. එතකොට එස්ටර් අපි හදද්දී ඕගලන්ට මතක ඇති විදි දෙකක් තියෙනවා. එකක් අපිට ඒ කියන්නේ ඇල්කොහොල් අපි භාවිතයෙන් කරද්දී ඇල්කොහොල් අපිට කාබොක්සිලික් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා එස්ටරයක් හදාන්න පුළුවන්. ඒ වගේම ඇල්කොහොල් අපිට අම්ල ක්ලෝරයිඩ් එක්ක මේ ප්‍රතික්‍රියා කරලා එස්ටර හදාන්න පුළුවන්. ඒතර මොකක් හරි වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා. හරි
එතකොට අපි ඇල්කොහොල කාබොක්සිලික් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරද්දී ඒක ඇත්තටම අපි උත්ප්‍රේරකයක් භාවිතා කරනවත් එක්ක. මොකද්ද අපි භාවිතා කරන උත්ප්‍රේරකය? සාන්ද්‍ර H2SO4 තමයි අපි භාවිතා කරන උත්ප්‍රේරකය. ඒ වගේම මේ ඇල්කොහොල කාබොක්සිලික් අම්ල එක්ක පෙන්වන්නේ ආපසු හැරවිය හැකි ප්‍රතික්‍රියාවක්. හරිද? හැබැයි අපි ඇල්කොහොල අම්ල ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරොත් ඒක එහෙම ආපසු හැරෙන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒත් එක්කම අපිට උත්ප්‍රේරකයක් භාවිතා කරන්න ඕනෙත් නැහැ. හරි, ඊළඟට අපි බලමු මේ ප්‍රතික්‍රියාවලදී මොන බන්ධනද කැඩෙන්නේ කියන එක. හරි? එතකොට ඇල්කොහොලයේ මොන බන්ධනයද කැඩෙන්නේ? මේ බන්ධනයද මේ බන්ධනයද කැඩෙන්නේ? ඒතර ඇල්කොහොලයේ ඇත්තටම කැඩෙන්නේ මෙන්න මේ OH බන්ධනය තමයි කැඩෙන්නේ. හරි. මෙන්න මේ OH බන්ධනය තමයි කැඩෙන්නේ. එතකොට කාබොක්සිලික් අම්ලය මෙන්න මේ CO බන්ධනය තමයි කැඩෙන්නේ. හරි. එතකොට මේ OH එක අයින් වෙලා යනවා. මෙතන ඉන්න OR එක මේ OR එක මෙතනට එනවා. හරි. මේ OH එක යනවා එළියට. ඒතර ඒ OH එක තමයි මේ H එකත් එක්ක H2O හදන්නේ. හරි. ඊළඟට දැන් මෙතනදිත් එහෙමයි. අම්ල ක්ලෝරයිඩ් වල මේ OH බන්ධනය තමයි කැඩෙන්නේ. හරි. මෙතනදී අම්ල ක්ලෝරයිඩ් එක කැඩෙන්නේ මෙන්න මේ CCl බන්ධනය තමයි කැඩෙන්නේ. හරි. එතකොට දැන් මෙතනදී OR එක කෙලින්ම මෙන්න මේ කාබනයිල් කාබන් එක සම්බන්ධ වෙනවා. මේ Cl අයින් වෙනවා. Cl එතකොට H එක එකතු වෙලා තමයි HCl හදන්නේ. හරි. ඒතර මම හිතනවා ඔයගලන්ට ඒ දෙකේත් අර වෙනසක් මම පෙන්නුවා. හරි. එස්ටර හදන මේ ප්‍රතික්‍රියා දෙක. හරි. එතකොට අම්ල ක්ලෝරයිඩ් ගැන ඔයගලන්ට කියලා දෙන්න තියෙන එච්චරයි. ඒතර ඔයගොල්ලෝ මෙන්න මේ සාරාංශය ලියාගෙන ඒක ඔයගලන්ට පාඩම් කරන්න ලේසි. මොකද ඔක්කොම ප්‍රතික්‍රියා ටික එකට තියෙනවනේ. ඒ කියන්නේ අම්ල ක්ලෝරයිඩ් හදාගන්න විදියයි අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා ටික.